ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳ සීතා මනෝහාරි මුල්ම වරට මාධ්‍යයට හෙළි කරපු කතාව. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආදරණීය බිරිඳ සීතා මනෝහාරි ජනපති ආර්යාව ලෙස කිසිදු ආකාරයකට දේශපාලනමය කටයුතු සඳහා මෙතෙක් සමාජය හමුවට පැමිණ තිබුණේ නැත. ඇය කසුන් දිසානායක පුතු සහ තවත් එක් දියණියකගේ ආදරණීය මවක් වනවා. ඔවුන් මුල් කාලයේ කඩවත ප්‍රදේශයේ පදිංචි වී සිටි අතර පසුව අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමෙන් අනතුරුව ආරක්ෂක හේතුන් මත කොළඹ නිල නිවසක පදිංචි වී සිටියත් ඔවුන් ගත කරනු ලබන්නේ ඉතා චාම් සාමාන්‍ය ජීවිතයක් බවටයි පැවසෙන්නේ. ඇය පසුගියදා පවසා තිබුණේ මේ ආකාරයෙන්. මම සාමාන්‍ය ගැහැණියක්. ජනාධිපති කෙනෙකුගේ බිරිඳක් වුණා කියලා මට ආර්යාව කියලා කියන්න එපා. නිලය බලය හැමදේම තාවකාලික දේවල්. මම දේශපාලනය නොකරන හොඳ බිරිඳක්. හොඳ අම්ම කෙනෙක්. මම තරම් මිනිස්සුන්ගෙන් අපහාස විඳපු කෙනෙක් නැති තරම්. ඒ තරමට සමාජ මාධ්‍යවලින් මට අපහාස කරනවා පුංචි අම්මා කියලා. ඒත් හරි විස්තරයක් මුකුත්ම නොදන්න අපිව කවදාවත් දැකපු නැති අය නොයෙක් දේවල් කිව්වා. තවමත් කියනවා. එහෙම කියන්නේ ලංකාවේ තියෙන දේශපාලන ක්‍රමය නිසයි. මම කවදාවත් ඒව ගැන අහිතක් හිතන්නේ නෑ. ඒක තමයි අපේ රටේ දේශපාලන ක්‍රමය. කාටවත් කරදරයක් නොවේ. මේ රටේ මිනිස්සු සතුටින් ඉන්නව දකින එක තමයි මගෙත් සතුට. යනුවෙන් ඇය පවසා තිබුණා.